තරඟ දෙක ක්‍රීඩා කරේ නැත්නම් අර ඔහු හොඳින් පන්දු යවමින් සිටින අවස්ථාව තමයි ඔහු කණ්ඩායම වෙතට යොමු කරන්නේ. දසුන් ශානක මේ දක්වා ඉනිම් 96යි ලකුණු 1476ක්. දසුන්ට හොඳ අවස්ථාවක් නේ. agar ප්‍රතිකාරය වුණත් ඔහු කැලේජ සොරිෆුල් තීක්ෂණ අන්නාර නැවතත් පොයින්ට් ඉහළින්නේ පහර එක ලකුණයි තබලා. මේ තමයි සොරිෆුල්ට බොහෝ දුරට සොරි කියන්නේ දෙසිදුවේ මෙන්න සොරි මෙරින් පහරක් කෙලින්ම ලකුණු 4යි පැහැදිලිවම හොඳ ඉලක්කයක් ඉන්සයිඩ් අවුට් පහරක් වෙන දෙයක් හො සමත් වෙන තාම සුවිශේෂී පන්දු මදක් කිපිලියනවා අන්නේ ලකුණු 6යි මේ තමයි දසුන් ශානක ඉල්ලා සිටියේ මගේ මිත්‍රයාගෙන් ලකුණු දෙකක් තිබුණා එකකින් නවතිනු දැන් සිර පටන් ගන්න කියා මට අවශ්‍ය වෙන්නේ ලකුණු 135ක 140ක් පමණයි මෙන්න පහර ෂෝට් ෆිච් ඒ කියන්නේ තමාගේ ස්ලොට් එක නම් පන්දුව වැටෙනවා හරි බලාපොරොත්තු වෙන්නේ මේ පන්දුවමයි කවුරු දැම්මත් මිචෙල් ස්ටාක් දැම්මත් ඔය ආනිසංසයමයි අත්වෙන්නේ දසුන් ශානක මේ පන්දු දෙක තාපේ ශානක ඕදිකට ආකාරයෙන් ස්ථානගත කිරීමේ වල තවත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා මේ අවස්ථාවේ ඩිස්කෝ පහරක් එල්ල කරමින් ඒ ලකුණු 4 සමගින් මේ පන්දුවරේ තුල මේ විදිහට ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා ලකුණු 14ක් ලබා ගැනීමට දසුන් ශානක ලකුණු සංඛ්‍යාව ලකුණු 125 විකට 7යි තවත් පන්දු දෙකක් තියෙනවා කියලා ඔබ පන්දුවරේ වයිට් පන්දුවක් සංඥා කරනවා මේ මොහොතේදී බොහෝ දුරට ඉල්ලා සිටින්නට පුළුවන් හැබැයි රිව් අවස්ථා ඔවුන්ට එකයි ඉතුරුව තිබෙන්නේ ලකුණු 36 පහරක් සොරි කියන තමයි වෙන්නේ my god 96 පහරක් ඒ කතන්දර දෙකක් නෑ සොරිපුල්ට මා සඳහන් කරේ පන්දුව ලැබෙනවා සමග දසුන් ශානක කියයි මිත්‍රා සොරි ලකුණු පූර්වට උඩින් යන්නේ ඔව් ඒ බලන්න ලකුණු පූර්වට ඉහළින් යන්නේ දැවන්ත මාදුටු විස්තර විචාරක ජීවිතය දැක්ක දැවන්තම හයේ පහරවල් වලින් එකක්. සුපිරි කතාවක් වල සඳහන් කරේ මා ජීවිතය දැක්ක දැවන්තම හයේ පහරවල් වලින් එකක් ඇත්තෙන්ම නිවැරදි මාතෘක සංගීතයේ 5යි. වයිට් පන්දුවක්ද නෑ ඉතා හොඳ පන්දුවක් ඒ අවස්ථාවේ වයිට් යෝක පන්දුවක් ඔහු යොමු කරන්නේ ඒ වාසිය ලැබෙන ශ්‍රී ලංකා කණ්ඩායම